අපි කතා කරන්නේ ලබුකැලේ ටී ෆැක්ටරි එක ගැන. ලබුකැලේ ටී ෆැක්ටරි එක ලංකාවේ අති පැරණි සහ ප්‍රසිද්ධ තේ කර්මාන්ත ශාලාවලින් එකක්. මෙහි වතුයාය ආරම්භ වුණේ 1841 වසරේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී නුවර එළියට ආසන්නව පිහිටා තිබෙන ලස්සන පරිසරයකය. එදා සිට අද දක්වා ලබුකැලේ වතුයාය ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයේ වැදගත් ස්ථානයක්. මෙහිදී කළු තේ, සුදු තේ වැනි උසස් තත්වයේ තේ වර්ග නිෂ්පාදනය කරනවා. වතුයායේ විශාලත්වය අක්කර 5000කට වඩා වැඩි. තේ කොළ රැගෙන එන ක්‍රියාවලිය, වියලීම, නෙරපීම, ඇසුරුම් කිරීම යන සෑම පියවරක්ම මෙහිදී ඉතා වෘත්තීයමය ලෙස සිදු වෙනවා. දලු කඩන කෙනා කිලෝ 25ක් අතර තුර කඩන්න ඕනේ. කිලෝ 5 විතර කැපිල්ලක් වෙලා ඉස්සර තමයි කඩි දෙවන්නේ. දලු කඩලා ගෙනාපු ගමන්ම අමරන්න බෑ. ඒවල වතුර වැඩිilla, බිමට වතුර කඩිය දැක්කෙනින්ද විදල් කරලා තමයි ඒකොල අමරන්නේ. විදල් කියන්නේ දලු කැලේකින්ම. මේවා ට්‍රක් කියනවා. මේකේ මැද කොටේ දල ගාලා තියෙනවා. දල කොටට දලු දාලා 140ක් විතර උලකින් මගින් වතුර ටික අයින් කරනවා. පැය 12 විතර කාලයක් යයි මැලෙවෙන්න. වයින්කොට දළුවල වතුර වැඩිින්න ටයිම් එක වැඩි කරනවා. වැඩි නම් විතර හොට් එක යූස් කරගන්නවා. මේ විතර ලීස් එක තමයි ආයල් එකට දාන්නේ. එකපාර charge කරලා මේක ස්විච් කරගන්නවා. ස්විච් කරාදී දළුවල තියෙන ඉතුරු සාරි ටික කොළ එළියට එවිලා එළි පෙත්තෙදිම තෙවෙනවා. මේ වක් කරනකොට වැටෙන්නේ එළිය තැවෙනවා විතරයි. ඇතුලේ තිබ්බනම් වක් කරන්න බෑ. සම්බල තමයි තේ බොන්න වෙන්නේ. මේ කොළ ටික මෙතන තව මැෂින් ටිකක් තියෙනවා. බීජ ඒකේ කපන එකකින් වෙලා ගන්නට ඒ කොළ වල තියෙන ජූසස් එළියට එනින්න කුණු වෙද්දි කාට වෙයි. ලොකු කොළ වෙද්දි කාට අඩුයි. මේම කපාපු තේ කොළ ටික අරගෙන ටේබල් වල තියාගන්නවා. මේක ඔක්සිඩයිස් ෆුඩ් එකක්. ඔක්සිජන් එක ප්‍රතික්‍රියාවෙන් කරමින් බ්‍රවුන් කළා වෙනවා. වම්බතු ඇපල් එකම කපලා තිබ්බොත් කාට දෙනවා. ඒකමාර අපිට ටේබල් වල තියලා ඉස්සරහට ගන්නවා. සෙටප් එක තිබ්බනම් පුෂ් කරලා. බැක්ටීරියාගේ පාර්ට් එකේ ඉන්ෆෙක්ෂන් වෙයි. මේ ටික නවත්තන්න තමයි ටේබල් ටික වේලන්නේ. ඒක උඹට වේල ගන්න ඕනේ. වේල ගන්න කලින් බ්‍රවුන් කලර් වේලුණාට පස්සේ බ්ලැක් කලර් වෙනින්ද තමයි බ්ලැක්. ඒක දෙන්න ගන්නවා ග්‍රීන් කලර්. මෙතන මේ මැෂින් වල තියෙන මේ රෝලර් එකේදී ආකාශයේ දිලා නැටි ටික ඇදගෙන එක පැත්තට යවනවා. ක්වොලිටි කාඩ් එකට යවනවා. ඊළඟට පරිපල වගේ මේක සයිසස් නේ. මෙතන තියෙන නෙට් එක ගොඩක්ම චූටි. අඟලට කොට 30ක් විතර. අලන තේවල නම් ටස් එක. ඊළඟ ස්ටෙප් එකේදී අඟලට කොට 24ක්. ඒක තමයි POP එක. ඊළඟට 10 POP ඩොලර් බැක්කොත් ආයෝඩ. සයිසස් එකට අලලා ගන්නවා. ඒක තමයි තේවල ගන්න. ඒක සාමාන්‍යයෙන් ඉතිරිලා බලනවා. ක්වොලිටි දෙන් ෆ්ලේවර්. ඒකම චෙක් කරන්නේ ටෙස්ට් කරලා. ඊට පස්සේ පැක්. කිලෝ 50කට හරි 8කට හරි පැක් කරලා කොළඹ වෙන්නේ එකට දාලා විකුණන්නේ. ඒදි ගන්නවනේ ලාවෝජි ලිප්ටන් සිස්සා අමානා ඩිල්මා කියලා කවුරුලේ අරගෙන එයාගේ නම දාලා විකුණයි. ලංකාවේ වුණත් පිටරට වුණත් එයාම තමයි විකුණන්න වෙන්නේ. මෙතන කරන්නේ තේ නිෂ්පාදනය විතරයි.
මෙම ෆැක්ටරි එකේ සේවය කරන පුද්ගලයන් සංඛ්‍යාවද දහසකට අධිකය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කාන්තා සේවිකාවනි. ලබුකැලේ ටී ෆැක්ටරි එක දේශීය සහ විදේශීය සංචාරකයින් සඳහා විවෘතයි. මෙහිදී ෆැක්ටරි ටුවර් එකක් නොමිලේ ලබා දී අමුතේ කොලෙන් පටන්ගෙන අවසන් වශයෙන් ඇසුරුම් කරන තෙක් සියලු ක්‍රියාවලි දැකිය හැක. මෙම තැනෙහි තේ කඩයෙහිදී රසවත් තේ සහ කේක් වැනි නිෂ්පාදන රස බලමින් නුවර එළිය තේ උරුමය විඳින්නට ඔබට හැකියාව ලැබේ. වතුයාය වටා ඇති සුන්දර කඳු, සංසුන් සුළඟ හා තේ වතුයාය නිසා ලබුකැලේ ටී ෆැක්ටරි සංචාරය ඔබට අමතක නොවන අත්දැකීමක් වෙනවන අනුමානය. අසලින් දිස්වන තේ වතුයාය DJI Air 3S drone එකෙන් ගත් දර්ශන නිකන් චිත්‍රපටයකටත් වඩා සුන්දර බව මේ වීඩියෝ එකෙන් පෙන්වයි.
ලස්සන තැන් තව තවත් බලන්න TDU Dronescape channel එක subscribe කරන්නත් මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා.